Security. වෙබ් ඩෙවලොප්මන්ට් වලදී අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන සහ වර්තමානයේ ගොඩාක් අය කතා කරන මාතෘකාවක්. ඉතින් ඔයා security ගැන focus කරන්නේ නැතුව ඔයා වෙබ්සයිට් එකක් develop කරොත් ඔයා විසින්ම ඔයා develop කරපු වෙබ්සයිට් එක අනතුරේ දැම්ම වෙනවා. කොච්චර ලස්සට වගේ වෙබ්සයිට් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක ඩිසයින් කරාද බෑක් එන්ඩ් එක මැක්සිමම් ඔප්ටිමයිස් කරලා හැදුවත් ඔයා security ගැන focus කරේ නැත්නම් security වගේ වෙබ්සයිට් එකකට apply කරේ නැත්නම් අර ලස්සනට හදපු වෙබ්සයිට් එකේ ස්ටෝර් කරලා තියෙන වටිනාම දත්ත සහ තොරතුරු data and information hacker කෙනෙක්ට ලේසියෙන්ම ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාගේ වෙබ්සයිට් එක hack නොවි අවශ්‍ය කරන security components එක industry standard එකට ගැලපෙන විදිහට කොහොමද develop කරගන්නේ? කොහොමද ඔයාගේ වෙබ්සයිට් එකට security apply කරගන්නේ? ඉතින් මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු certified web developer course එකේ web security module එකේදී අපි කතා කරනවා. මේ security module එකේදී අපි introduction to web application security, website vulnerabilities, security assessment and testing, protecting, improving and guidelines for web application security, content management system security කියන මෙන්න මේ topics අපි ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් මේ module එක ඔයාලට complete කරන්න තියෙන්නේ self learning mode එකේ. අපි දෙන time duration එක ඇතුලේ module එකට දාලා unit සහ ඒකට අදාළ assignments complete කරන්න ඕන. ඔයා developer කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් website එකක් develop කරන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඕන කෙනෙක්ට web security module එක වැදගත් වෙනවා වගේම මේක fully complete කරනවාට අන්තිමේදී වටිනා සහතිකයකුත් ලබා ගන්න පුළුවන්.